මණිකාර සමාව ඉල්ලමින් උන්වහන්සේ හමුවේ වැඳ වැටුණා. ඔහු සහ ඔහුගේ බිරිඳ සුභා ඉල්ලා සිටියා සිදු වූ වරදට සමාවී තවදුරටත් දානය වැළඳීම පිණිස දිනපතාම සිය නිවසට වැඩම කරන්නටය කියා. පච්චති මුනිනෝ බත්තං තෝකතෝකං කුලේ පින්ටිකාය චරිසාමි අත්ති ජන්සා බලං මම. උපාසකය, උපාසිකාව, මේ සිදු වූයේ ගිහි ගෙවල් තුල හිඳ වැළඳීමේ දෝෂය. දෙපය ශක්තිය ඇතිකොට ගෙන් ගෙට පිඬු සිඟා ලද දෙයක් වැළඳුවා නම් මේ කිසිම දෙයක් සිදු නොවේ. ඔබ දෙපළට පින් සිදු වේවා. මම පිට වී යන්නෙමි. ඉතින් ගිහි ගෙයකට නොවදින. මෙම වෙසක් තොරණේ අංක 12 නැත්නම් අවසන් රූපරාමුව චිත්‍රණය කරනුයේ 12 වසරක් තිස්සේ මණිකාරගේ නිවසේ දන් වැළඳු මණිකාරට කුළුපගතිස්ස තෙරුන් වහන්සේ මණිකාර නිවසින් පිට වී යන්න යන ආකාරය එම පවුලේ අය විසින් බලා සිටි අන්දමයි.